අපි දැන් බලන්න හදන්නේ ඇඩ් කළා පාවිච්චි කරන අයිටම් ටිකක ප්‍රයිස් එක වැඩි වුණාම හරි අඩු වුණාම හරි ප්‍රයිස් එක චේන්ජ් කරගන්නේ කොහොමද කියලා ඒ අයිටම් සෙට් එකකම. එතකොට කරන්න තියෙන්නේ දැන් මේ වගේ ප්‍රයිස් ලිස්ට් එක හම්බුනහම ප්‍රයිස් ලිස්ට් එකේ දැන් මම හදන්නේ මොටර් ටියුබ් ටයිප් 108 වල මොටර් ටයර් වල ටියුබ් ටයිප් එක අප්ඩේට් කරන්න. මේකේ එතකොට සාමාන්‍යයෙන් තියෙන්නේ මේ ඩීලර් ප්‍රයිස් විත් වැට් කියන එකෙන් 20ක් වගේ තමයි ඩිස්කවුන්ට් හම්බ වෙන්නේ. එතකොට අපි ඒක 20යි කස්ටමර්ට ඒ කියන්නේ හම්බ වෙන්නේ 120ක් විතර ඩිස්කවුන්ට් වැටලා අපි කස්ටමර්ට 10%ක්ම දෙනවා. එතකොට කරන විදිය බලමු. එතකොට මෙහිම අංක ටික දාගන්න ලීසි වෙන්න. ඊට පස්සේ ක්ලික් බුක් එක ඕපන් කරලා ඒකේ අයිටම් ඇන්ඩ් සර්විසස් වලට ගිහිල්ලා ඒකේ අයිටම් කියන එක ක්ලික් කරලා මෙතන උඩට තියෙන add edit multiple items වලට ගිහිල්ලා ඊට පස්සේ මෙතන සිලෙක්ට් කරගන්න ඕන inventory parts. ඊට පස්සේ මෙතන සිලෙක්ට් කරගන්න ඕන all inventory items කියන. ඒතර අර hide කරපු item ටිකත් පෙන්නනවා. ඊට පස්සේ දැන් මෙතන මම දැන් මේ කරන Fiat වල motorcycle tire tube type එක. එතන මෙතන මම ගහනවා Fiat motorcycle කියන එකට MC tube type කියන එකට TT. එතකොට මේ item ටික පෙන්නනවා. ඊට පස්සේ මම මේ ටික පොඩ්ඩක් ඉහෙට මේක කරලා හදා ගන්නවා. මේකෙත් අපිට ඕන ටික විතරක් ඇඩ් කර තියාගන්න පුළුවන්. මේකේ item name එක ඕන. ඊට පස්සේ purchase description එක ඕන. sales description එක වැඩක් නැහැ. ඒක අයින් කළා දාමු. cost එක ඕන. selling price එක ඕන. markup එක ඕන. මේ category කියන ඒවා ඒව නම් වැඩක් නැහැ. ඒකට මේ ටික අයින් කරන්න බැරි හින්දා මේ තුනක් තියෙන්න වෙනවා. එතන මෙහෙම තියලා දැන් මම මේ දැන් මේ Fiat motorcycle tube type මේ දාපු එක තමයි මෙතන ඒක පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් මම කරන්නේ මේක purchase description එකේ මෙතන උඩ නම තියෙන තැන ක්ලික් කරාම ඒක සෝට් වෙනවා. මේ උඩ යට විදියට. ඊට පස්සේ මේක 1 2 3 4 5 පිළිවෙලට එනවා. එතන මේ item වෙනස් වෙලා නැහැ. කලින් list එකේ තියච්ච item ටිකම තමයි මේකෙත් තියලා තියෙන්නේ. එතකොට මේ දැන් මම හදන්නේ මෙන්න මේ ටික ඇඩ් කරගන්න. මේ පිළිවෙලම තමයි තියලා තියෙන්නේ. මේ item 10ම තමයි. මේක වෙනස් වෙලාද කියලා චෙක් කරගන්න ඕනේ. නැත්නම් හදිසියේ සමහරවිට මේ price list එක මේ item වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඒ ටික හරිද කියලා බලා ගන්න. ඊට පස්සේ දැන් මේ ටික දාගෙන යන්න තියෙන්නේ. මම මේක එහා පැත්තට දාලා දාගන්නවා. එතන මේ cost එක කියන තැන තමයි අප්ඩේට් කරන්නේ. 6065 5279 6065 ඊට පස්සේ 5279 ඊට පස්සේ තියෙනවා 5279 ඊට පස්සේ තියෙනවා 5728 ආයිමත් තියෙන 5728 ඊට පස්සේ 7413යි 6 වෙනි එක 7 වෙනි එක 7188යි 8 වෙනි එක 8312යි 9 8312යි 10 7862යි මම මෙහෙම ස්කූටර් ටියුබ් ටයිප් එකක් තියෙනවා ඒකත් ඇඩ් කරගන්න මෙහෙම හදා ගන්නවා ඒක 7638යි මේ ටීචර් ටික තමයි දැම්මේ මේ ටිකේ ස්කූටර් ටිකත් ඇඩ් කරා අපි මේ ටික තමයි අප්ඩේට් කරගෙන ගියේ දැන් මේකෙන් 120ක් ඩිස්කවුන්ට් හම්බ වෙන හින්දා මේක වැඩි කරන්න ඕන 0.8න් ඒ විදිහට මේ ටිකත් වැඩි කරගන්න මේක එතකොට ඩවුන් ඇරෝ කී එකේ බුවා
left arrow key එක එව්වා. තරුව කියන්නේ වැඩි කිරීමේ ලකුණ එව්වා. දශම කියන එකද එව්වා. 8 එව්වා. ඒ ටික කරගෙන ගියාම කීබෝඩ් එකෙම කරගන්න පුළුවන්. mouse එක අල්ලන්න දෙයක් නැහැ. එතකොට මේ ටික හදාගත්තා. ඊට පස්සේ දැන් සේල් ප්‍රයිස් එක අපි වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි බලන්න හදන්නේ මේ මාකප් කියන එක කීයක් දෙන්නේ කියලා බලන්න. එතකොට දැන් මේකේ හැටියට එන්නේ අපි කැල්කියුලේටර් එක ගමු. අපි 10% ඩිස්කවුන්ට් දෙනවනේ. එතකොට 6065ක් ලිස්ට් ප්‍රයිස් එක තියෙන ටයර් එක අපිට වැටෙන්නේ මේ 120ක් ඩිස්කවුන්ට් දුනහම 4852යි. මෙන්න මේ ගානට. එතකොට මේක අපි විකුණන්න හදන්නේ 6065 110 ඩිස්කවුන්ට් දීලා වැඩි කරන්න ඕන 0.9. එතකොට 5458.50ට තමයි අපි විකුණන්න හදන්නේ. එතකොට අපි ඒක මේකේ ප්‍රතිශතය කොච්චරද කියලා බලා ගන්න තියෙන්නේ. මේ 5458න් 8.50න් අඩු කරන්න ඕන 4852ක්. එතකොට 606ක් එනවා. ඒක බෙදන්න ඕන 4852 කියන්නේ මේ කොස්ට් එකෙන් 4852කින්. එතකොට එනවා මේක 100න් වැඩි කරන්න ඕන 112මාරක්. ඒ කියන්නේ මාකප් එක 112මාරක් කියන එක තමයි තියෙන්නේ. එතකොට ඒක 12.5යි 100ට කියලා ටයිප් කරගෙන 100ට කියන ලකුණක් දාගන්න ඕනේ. නැත්නම් මේක මේ නිකන් 12.5ක් එකතු වෙනවා විතරයි. ඊට පස්සේ ඒක control C ගහලා copy කරගෙන down arrow key එකෙන් යටට ඇවිල්ලා control V ගහගෙන යන්න තියෙන්නේ. down arrow key එකයි control V එකයි. එතකොට අපිට පේන්නේ නැති selling price එක අප්ඩේට් වුණා. එහෙම කළා save changes දාගන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මේවා round ගණන් නෙමෙයිනේ තියෙන්නේ. ඒකින්ද අපි කරන්න හදන්නේ customers කියන එකට ගිහිල්ලා change item price කියන එකට ගිහිල්ලා inventory parts දාලා මේකේ include inactive කියන එක දාගන්න ඕනේ. මොකද මේ අපි hide කරපු item ටිකත් price update වෙන්න ඕන හින්දා. ඊට පස්සේ mark all දාගන්න. ඊට පස්සේ up to nearest කියන එක තෝරලා 100 දාන්නේ වැඩි පැත්තේ 100ට කියන එක වට යන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ adjust කියන එක ක්ලික් කරා නම් ක්ලික් කරලා ඕකේ කරා නම් මේ price ටික දැන් මෙතන තිබ්බේ එන්න ඕනේ 5458.50 5500 වුණා. ඒ වගේ මේ ටිකත් අප්ඩේට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක සේව් කරන්න තමයි තියෙන්නේ. එච්චර තමයි.